සල්ලි හොයන්න පුළුවන් YouTube වලින්ද Facebook වලින්ද? ඔයාලා මගෙන් වැඩිපුරම අහලා තියෙන ප්‍රශ්නේ. ඉතින් ඔයාලා මේ වෙනකොටත් දන්නවා අපිට YouTube එකට, Facebook එකට videos, photos, stories, shorts, reels දාලා මුදල් උපයන්න පුළුවන් level එකට YouTube ආයතනය සහ Facebook ආයතනය අපිට මේ හැම ඉඩක්ම සලසලා තියෙනවා. ඉතින් තවමත් මේ දේවල් කරන්න නැහැ කියන්නේ පොඩ්ඩක් අපරාධනේ. මොකද හොඳටම ඉන්ටර්නෙට් එකෙන් එමත් නැත්නම් ඉන්ටර්නෙට් එකේ ඉන්න මිනිස්සුන්ට බලන්න වීඩියෝස් ෆොටෝස් දාලා මුදල් උපයන්න හැකියාවක් තියෙනකොට අපි ඒ ඉන්කම් එක ජෙනරේට් කරන්නේ නැහැ කියන්නේ ඇත්තටම අපරාධයක්. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න යන්නේ YouTube කරනකොට සහ Facebook කරනකොට අපිට තියෙන වාසි අවාසි මොනවද? හොඳටම ඉන්කම් එකක් ජෙනරේට් කරන්න පුළුවන් මොකෙන්ද කියන දේවල් ගැන. ඉතින් විශේෂයෙන්ම මගේ YouTube channel වලින්ම මම කොහොමද ඩොලර් උපයන්නේ, ඒව කොහොමද බැංකුවට ගන්න කියන එක මාස්ටර් ඇකඩමි YouTube channel එකේ පරණ වීඩියෝස් ටික බලන්න මම අමුවේ ඔයාලට හැමදේම කියලා දීලා පෙන්නලා තියෙනවා. එතකොට ඔයාලට මම වෙන මොකුත් උදාහරණ දෙන්න ඕනේ නැහැ. ඒ වගේම YouTube එක හරහාම මම කොහොමද ගොඩ නැගුණේ කියන එක ඔයාලා Chunks Pro YouTube channel එකේ දැකලා තියෙනවා S2 එකෙන්. ඒතර මම ආයෙත් ඒකට සාක්ෂි සපයන්න ඕනේ නැහැ. ඒකයි මම මේ අවුරුදු 16ක් තිස්සේම කියන්නේ ඔයාගේ ලෙවල් එක, අධ්‍යාපන මට්ටම, ඔයාගේ හැකියාව, ඔයාට තියෙන වෙලාව මොනවා වුණත් ඔයා YouTube channel එකක් පටන් ගන්න, එකෙන් ඉන්කම් එකක් එනවා කියලා. මේ අවුරුද්දේ ශ්‍රී ලංකාව වගේ රටකටත් Facebook ආයතනයේ මොනටයිසේෂන් මුදල් උපයන්න chance එක දුන්නානේ. ඔයාලට මම මගේ Facebook එකෙන් මෙන්න මේ වගේ ආදායමක් කොහොමද බැංකුවටම ගත්තේ කියන එක පෙන්නුවා ස්ටෝරීස් විතරක් දාලා. ඒ වගේම මේ තියෙන්නේ තවත් ස්ටුඩන්ට්ස්ලා මේ Facebook එක හරහා මුදල් උපයන හැටි. ඉතින් එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේකෙනුත් මුදල් උපයන්න පුළුවන් කියලා. එතකොට මේ දෙක අපි කම්පෙයාර් කරලා බැලුවොත් 2026 අවුරුද්දට නෙමෙයි අපි මේ යන්නේ. 2026 අවුරුද්ද කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලාට. ඒ කියන්නේ අතේ ෆෝන් එකක් තියෙන කෙනෙකුට, එහෙම නැත්නම් AI වලින් වීඩියෝස් හදන කෙනෙකුට, මොනවා හරි වීඩියෝ කරන්න පුළුවන් කෙනෙකුට දියුණු වෙන්න කොයිතරම්නම් ඔපචුනිටිස් තියෙනවද කියලා ඔයාලට මේක බැලුවම තේරෙයි. පළවෙනි එක requirements. ඒ කියන්නේ YouTube එකෙන් හරි Facebook එකෙන් හරි මුදල් උපයන්න ඒගොල්ලෝ ඔයාගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? පළවෙනි එක තමයි ඔයා මොනවා හරි ෆෝන් එකෙන් හරි කම්පියුටරෙන් හරි කැමරාවකින් හරි වීඩියෝස් හදන්න ඕනේ. එතකොට YouTube එකේ නම් ඔයාට සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000ක් බිලියන ගණනක් ඉන්න ලෝකෙන් සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000කුයි මේ watch hours 4000කුයි ඔයා එකතු කරගන්න ඕනේ. watch hours 4000 කියන්නේ වීඩියෝස් 4කින් 5කින් හෝ ඇත්තට මම මේ කැල්කියුලේටර් එකක් මාස්ටර් ඇකඩමි එක ඇතුළේදී දීලා තියෙනවා. මෙන්න මේ කැල්කියුලේටර් එකකින් බලන්න පුළුවන් watch hours 4000 හැදෙන්නේ කොහොමද, වීඩියෝස් කීයකින් ගන්න ඕනද කියලා. බොහොම සරල සුළු දෙයක්. එතකොට මේ ටික කම්ප්ලීට් කරොත් ඔයාගේ වීඩියෝස් වලට බැංකුවට මුදල් ගන්න YouTube එකෙන් chance එක දෙනවා. හැබැයි Facebook එකේ මේක හරියටම කියලා නැහැ. ඔයා හොයලා බැලුවොත් විවිධ තැන්වල followers මෙච්චරක් ඕනේ, වීඩියෝස් මෙච්චරක් දාලා තියෙන්න ඕනේ කියලා පුංචි නීති රීති තියෙනවා. හැබැයි මේ තියෙන්නේ ලක්ෂ 4කට වඩා followers-ලා ඉන්න Chunks Pro YouTube channel එකට monetization හම්බ වුණා. එතකොට ඔයාලට හිතනවා Facebook වලින් සල්ලි හොයන්න නම් ලක්ෂ ගණක් ඉන්න ඕනේ කියලා. නැහැ. මේ තියෙන්නේ followers-ලා 1400ක් ඉන්න, ඒ වගේම views 15ක් 20ක් විතරක් යන page එකටත් monetization හම්බ වුණා. ඕක තමයි YouTube-ලා සහ Facebook-ලා මේක ඔයාට ඔන් කරනවද නැද්ද කියන්න බලාපොරොත්තු වෙන දේ. ඇත්තටම YouTube-ලා සහ Facebook-ලා මෙන්න මේ වගේ ක්‍රම ගොඩක් දීලා තියෙනවා අපිට මුදල් උපයන්න. මම මේ ඔක්කොම ගැන ඔයාලට කතා කරන්නේ මම කතා කරන්නේ වීඩියෝ එකක් දාලා මුදල් උපයන අවස්ථාව ගැන විතරයි. YouTube එකේ නම් මේ YouTube වීඩියෝ උඩ ads play වෙනකොට තමයි ඔයාට මුදල් හම්බ වෙන්නේ. ඒ වගේම Facebook එකෙත් මෙන්න මේ වගේ advertisement play වෙනකොට තමයි ඔයාට මුදල් හම්බ වෙන්නේ. එතකොට YouTube එකේ නම් ඔයාට AdSense account එකක් හදාගන්න පුළුවන් නොමිලේම, කිසිම මහන්සියක් වෙන්න ඕනේ නැහැ. Facebook එකේ අපි ඒකට කියනවා content monetization කියලා. දැන් මම ඔයාලට පොඩ්ඩක් කියලා දෙන්නම් YouTube සෙනග සහ Facebook සෙනග ඉන්න වෙනස. දැන් උදාහරණයක් විදිහට ඔයා බලන්න ගමක් තියෙනවා. ඒ ගමේ පොලට යන්නේ මොන මිනිස්සුද? එතකොට හොඳ අලුත් නැවුම් පළතුරු ගන්න, එළවලු ගන්න ඕන කැමති අය ඒකට යනවා වෙන්න පුළුවන්. ඒ වගේම සමහර විට ආදායම අඩු අය ඒකට යනවා වෙන්න පුළුවන්. සමහර විට තමන් උපයන මුදලට හොඳම සාධාරණයක් කරන්න කැමති අය එකට යනවා වෙන්න පුළුවන්. එතකොට මොනවා හරි අවශ්‍යතාවයක් ඇතුව තමයි ඒගොල්ලෝ පොලට යන්නේ. අපි හිතමු රටේ තියෙන ලොකුම shopping complex එකට විතරක් යන සෙට් එකක් ඉන්නවා. ඒක ඇතුළෙත් අර බඩුම තියෙනවා
හැබැයි ලක්ෂරි විදිහට පැකේජ් කරලා තව සර්විස් චාර්ජ් මොනවා හරි ඇඩ් කරලා සමහර විට පොලේ නැති ගොඩක් දේවල් ලක්ෂරි සුපර් මාකට් එකේ තියෙන්න පුළුවන්. ලක්ෂරි සුපර් මාකට් එකේ නැති දේවල් පොලේ තියෙන්න පුළුවන්. එතකොට දැන් ඔයාලට තේරෙන්නේ නැති මේ මිනිස්සු වර්ග දෙකක් නේද මේ දෙකට යන්නේ. ඒගොල්ලෝ අඳින පළදින විදිය වෙනස්, ඒගොල්ලන්ගේ ආදායම වෙනස්, ඒගොල්ලෝ හිතන පතන විදිය වෙනස්, ඒගොල්ලෝ එළියට යන වාහනේද, පයින්ද, බස් එකේද ඒ දේවල් වෙනස්. එතකොට හිතලා බලන්න ඔයා ව්‍යාපාරයක් කරනවා නම් මේ දෙගොල්ලන්ගේ කාවද තෝරගන්නේ? ඔයාට පොලට ගිහිල්ලා ව්‍යාපාරයක් කරලා මුදලක් උපයන්නත් පුළුවන්. ඔයාට shopping complex එකකට ගිහිල්ලා ඔයාගේ භාණ්ඩය විකුණන්නත් පුළුවන්. හැබැයි අපි හිතමු රටකජු වගේ දෙයක් අරන් පොලට ගිහිල්ලා කොච්චර විකුණන්න ඕනේද නේද? ඔයාට ලාභයක් ලබා ගන්න. හැබැයි සමහර වෙලාවට ඔයා ලක්ෂරි බඩු විකුණනකට තැනකට ගිහිල්ලා මේ නූල් වලින් හදන කකුල් පිහ දාන එකත් මේ ලක්ෂරි බඩු හොයන කෙනෙකුට ලොකු ලාභයක් තියන් විකුණන්න පුළුවන්. අන්න ඕක තමයි Facebook වල සහ YouTube වල මේ වෙනකොට වර්තමානයේ තියෙන ලොකුම වෙනස. Facebook වල සමන්ගේ කාලය ගත කරන්න කැමති මිනිස්සු උඩට පහළට යමින් ඉන්නකොට තමයි ඔයාගේ වීඩියෝ එකක් ඒගොල්ලන්ට පෙන්නලා යම්කිසි මුදලක් හම්බ වෙන්නේ. හැබැයි YouTube එකේ වැඩිපුර මිනිස්සු සර්ච් එකක් දාලා බලනවා. කෑමක් හදන්නේ කොහොමද? එක්සෑම් එකක් පාස් වෙන්නේ කොහොමද? පාඩම් කරන්නේ කොහොමද? කාර් එකේ මේ ප්‍රශ්නේ තියෙනවා හදාගන්නේ කොහොමද? මගේ දොර ලොක් වෙලා ඒක හදාගන්නේ කොහොමද? එතකොට Facebook එකේ මනුස්සයට බලෙන් පෙන්නන වීඩියෝ එකක් සහ YouTube එකේ හොයාගෙන ඇවිල්ලා බලන වීඩියෝ දෙකක වෙනස ඔයාලට තේරෙනවා ඇති. එතකොට ඒකත් හරියට පොලයි අර ලක්ෂරි shopping complex එකයි වගේ තමයි ආදායමේ සැලකිය යුතු වෙනසක් තියෙනවා. එතකොට මේ දෙකම කරනවා නම් තමයි ඔයාලට මේක පැහැදිලිවම පේන්නේ. YouTube එකේ සමහර විට පොඩි views ගානකින් ඔයාලට ලොකු income එකක් generate කරගන්න පුළුවන්. හැබැයි ඔයා Facebook එකට පොඩි audience එකේ තියෙන අර ප්‍රශ්නේ නිසා ගොඩක් මහන්සි වෙන්න ඕනේ ඒ තරම්ම generate කරගන්න. හැබැයි මේ මොනවා කරත් ඔයාලට පේනවා ඇති $200, $500, $1000, $5000 ඔයාට Facebook එකනුත් පුළුවන් YouTube එකනුත් පුළුවන්. අර ඒ ඉන්න audience එක අනුව එන income එක තමයි වෙනස් වෙන්නේ. ඒකෙන් මම කිසිම වෙලාවක කියන්නේ නැහැ අරක කරන්න එපා මේක කරන්න මේක කරන්න එපා. දෙකම කරන්න. ඔයා දෙකම කරන්න. මොකද මේ දෙකෙන්ම සාර්ථක වෙන්න පුළුවන්. මොකද එක වීඩියෝ එකක් හදලා මේ දෙකටම දාන්න පුළුවන් නේ. ඔයාගේ වීඩියෝ එක. මේකට දාලා මේකට දාන්න බෑ කොපිරයිට් වදිනවා. ඒව මෝඩ කතා. ඔයාගේ නම් content එකේ වීඩියෝ එකේ අයිතිය ඔයාට මේ දෙකටම distribute කරන්න පුළුවන්. ඉතින් මම හිතන් ඉන්නවා මේක ගැන තව ටිකක් ගැඹුරට කතා කරලා ඔයාලට තවත් explain කරලා Master Academy පාඨමාලාව ඇතුළත වීඩියෝස් කීපයක් දාන්න. ඔයා දැනටමත් ලියාපදිංචි කෙනෙක් නම් ඔයාට ඒක ඇතුළේදී ඒක බලා ගන්න පුළුවන් වෙයි. ඔයා තාමත් ලියාපදිංචි වෙලා නැත්නම් මම කියනවා එකතු වෙන්න Master Academy එකත් එක්ක. මොකද ඒකට ඔයා එකතු වුණාට පස්සේ ජීවිත කාලයම මේ content creation වලට අවශ්‍ය දැනුම අපි ඒක ඇතුළෙන් දෙනවා. උදාහරණයක් විදිහට මීට අවුරුදු 3කට කලින් ලියාපදිංචි වෙච්ච කෙනෙක් ඉන්නවා කියමුකෝ YouTube වලින් මුදල් උපයන හැටි හොයන්න. එතකොට එයා දැන් අදටත් එයාට ඒක access තියෙනවනේ. එතකොට අද එයා Facebook ගැනත් නොමිලේම ඉගෙන ගන්නවා. පැහැදිලිනේ? එතකොට අනාගතේ content කියන්නේ future එක. ඉතින් මේකට ගොඩක් දේවල් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් මම ඔයාලට කියන්නම් payout එක කොහොමද එන්නේ. Facebook එකේ ඔයාට PayPal ද එහෙම නැත්නම් බැංකුවට දාන්නද කියලා අහනවා. එතකොට ඔයාගේ ලංකාවේ හෝ ඔයා ඉන්න රටේ බැංකුව සිලෙක්ට් කරාම රුපියල් විදියට හෝ ඩොලර් විදියට වැටෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව වගේ රටක ඉන්නවා නම් YouTube එකෙත් PayPal නෑ. ඔයාගේ බැංකුවටම හැම මාසෙම 20 ගණන් වලදී මේ මුදල රුපියල් හෝ ඩොලර් විදියට වැටෙනවා. එතකොට ඔයාට ඒකෙත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පැහැදිලිවම තේරෙනවනේ. එතකොට ලංකාවේ තියෙන නීති රීති වෙනස් වෙන්න ඉඩ තියෙනවා. දැනට ඩොලර් ඉන්කම් එකක් එනකොට ඔයාට ওই ටැක්ස් ප්‍රශ්න එහෙම ගොඩක් අඩුයි. මොකද ඔයා රටට ඩොලර් අරන් එන කෙනෙක් නිසා. ඒ වගේම ඔයාට මාස්ටර් එකකින් පාඨමාලාව ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මට අද ඕන උනේ ගොඩක් අය අහනවා මම Facebook පටන් ගන්නද YouTube පටන් ගන්නද කියලා. ඇයි අහන්නේ? ඇයි දෙකම පටන් ගන්න නැත්තේ? ඔයා හදන්නේ එක වීඩියෝ එකක්. ඒ වීඩියෝ එක ඩිස්ට්‍රිබියුට් කරන්න පුළුවන්. ඔයා පාන් හදන කෙනෙක් නම් පාන් රාත්තල විකුණුවා ඉවරයි. හැබැයි YouTube එකට වීඩියෝ එකක් හදන කෙනෙක් නම් ඒක YouTube එකටත් දාන්න සදාකල් මිනිස්සු බලනවා හොඳයි නේද? ඒකම Facebook එකටත් අප්ලෝඩ් කරන්න. ඒකම TikTok එකටත් දාන්න. ඒකම Instagram එකටත් දාන්න. මොකද Instagram සහ TikTok ඉක්මනටම ශ්‍රී ලංකාව වගේ රටවල් වලට මුදල් ගෙවන්න පටන් ගනි. මොකද YouTube සහ Facebook